කොහොමද ඉතින් ඔයාලට අද 2025 දෙසැම්බර් 24 වෙනිදා රෑ. ඔන්න ඉතින් ඔය ඔතන බිම ඉඳගෙන ඉන්නේ අපේ පුංචි ලිටිල් ප්‍රින්සස්. අපේ පුංචි දෝනි. එයාට නත්තල වෙනුවෙන් අපි දුන්න තෑග්ග තමයි ඔය තියන් ඉන්නේ. බලන්නකෝ ඉතින්. එයාට හම්බෙච්ච බඩු ටික එකින් එක එළියට අරන් බලනවා. හරිම සතුටින් තමයි අපි පැංචි ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් ඔය පුංචි සුකුරුත්තන් විසිතුරු බඩු වලට හරිම කැමතිනේ. එයා ඉතින් ගොඩක් ආසාවෙන් ගොඩක් බලාපොරොත්තුෙන් හිටපු දෙයක් තමයි ඔය එයාට හම්බ වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් එයා අපිටත් කලින් එයාගේ වැඩේ පටන් ගත්තා. එයාට මේ නත්තල් ගහ සරසන වැඩේට පුදුම උනන්දුවක් තිබ්බේ. පුදුම ආසාවකින් තමයි මෙයා මේ වැඩේට එකතු වෙලා හිටියේ. පහුගිය කාල සීමාවේ අපේ රට ඇතුළේ සිද්ධ වෙච්ච විපතත් එක්ක නත්තල් සමරන්න තරම් වටපිටාවක් හොඳ මානසිකත්වයක්වත් අපිට නැහැනේ. නමුත් පුංචි පැටවන්ට ඉතින් ඒ ගැන ලොකු වැටහීමක් නැහැනේ. උන දේවල් ගැන පසුතැවි ඉන්නත් දැන් අපිට කාලයක් ඉතුරු වෙලා නැහැ. දැන් අපි හැමදෙනාම එකතු වෙලා නැගිටින්න ඕන කාලේ ඇවිත් තියෙනවා. අපි හැමෝම එකතු වෙලා වැඩ කරොත් තමයි අපේ මේ පුංචි පැටවන්ගේ ඉදිරි අනාගතේ ලස්සන කරලා දෙන්න අපිට පුළුවන් වෙන්නේ. අපේ පුංචි දෝනියා හරිම සතුටින් තමයි මේ නත්තල් ගහ සරසන වැඩේ කරන්නේ. ලොකු උනන්දුවක් එයාට තියෙනවා ඒ ගැන. බලන්නකෝ ඉතින්. ඔන්න ඉතින් එයාගේ මේ වැඩේට අපි දෙන්නත් එකතු වුණා. ඒකට ඉතින් එයාගේ සතුට තවත් වැඩි වෙනවානේ. මීට කලින් අවුරුදු වල නම් අපි නත්තල වෙනුවෙන් කියලා කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් මේ පාර අපේ පුංචි දෝනියාගේ ඉල්ලීමක් හින්දා තමයි අපි මේ නත්තල් ගහ එයාට ගෙනල්ලා දුන්නේ. මේ දවස්වල ඉතින් කාටුන් එක්ක වුණත් සින්දුවක වුණත් නත්තලට අදාළ දේවල්නේ පෙන්වන්නේ. ඒවා දැක්කාම අපේ චූරි දෝනියාට හරි ප්‍රශ්න. අපෙන් ඉතින් දකින්න හැම දෙයක් ගැනම ප්‍රශ්න අහනවා. වටපිටාව ගැන විමසිලිමත් වෙන හැම දෙයක් දිහාම හරි කුතුහලයෙන් බලන ඒ දේවල් ගැන හොයන ප්‍රශ්න අහන වයසක තමයි එයා ඉතින් දැන් ඉන්නේ. ඔන්න ඉතින් මේ වැඩේ කරගෙන යනකොට අපිට පුංචි ප්‍රශ්නයක් මතුවුණා. නත්තල් ගහේ උඩ ඉතින් තරුවක් එල්ලනවනේ. ඔන්න ඒ තරුව ගන්න බබාගේ අප්පච්චිට අමතක වෙලා. ඉතින් මේ වෙලාවේ තරුවක් හොයන්න යන තරම් වෙලාවක් තිබුණෙත් නැහැ. ගොඩක් රෑ වෙලා තිබුණේ. ඒකට ඉතින් විකල්පයක් විදිහට අපි ගෙදර තිබුණු දේවල් යොදාගෙන ලස්සන තරුවක් නිර්මාණය කරගත්තා. ඔන්න මේ වෙනකොට වැඩේ ගොඩක් දුරට වගේ ඉවරයි. නත්තල් ගහේ වැඩ ටික ඔක්කොම ඉවරුණාට පස්සේ අපි තීරණය කරා මේක එළියෙන් තියන්න කියලා. බල්බල් දාලා තියද්දී එයා නත්තල් ගහ අල්ලන්න ගියොත් කරන්ට් එකෙන් එයාට ප්‍රශ්නයක් වෙයි කියලා බය හිතුන නිසා තමයි එළියෙන් තියන්න තීරණය කළේ. එයාගේ සතුට වගේම එයාගේ පරිස්සම ගැනත් අපි හිතන්න ඕනේනේ. බලන්නකෝ ඉතින් නත්තල් ගහේ වැඩ ටික ඉවර වෙගෙන එනකොට අපේ පැංචිගේ තියෙන සතුට. ඒ සතුට ඉතින් මෙහෙමයි කියලා කියන්න වචන නෑ මට. අන්න නත්තල් ගහේ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවරයි. බල්බලකුත් දාලා ගහ එළිය කරලා දුන්නාම බලන්නකෝ එයාගේ වෙච්චිකට එයා දක්වන ප්‍රතිචාර කොහොමද කියලා. දෙමාපියෝ හැටියට අපි එයාලගේ හිතේ තියෙන පුංචි සිතුවිලි හඳුන ගන්නවා නම් ඇත්තටම පුංචි දරුවන්ව සතුටින් තියෙන එක මම ලොකු දෙයක් නෙවෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් නත්තලේ විශේෂම තැනක් ගන්න නත්තල් තරුවත් ඔන්න අපි නත්තල් ගහ උඩින් තිබ්බා. නත්තල් ගහ එළිය තිබ්බට වඩා ඉක්මනට ඔන්න ආපහු අපිට ගේ ඇතුළට ගන්න වුණා. මොකද චූටි දෝනියට නත්තල් ගහ ළඟට වෙලා ඉන්න ඕන කිව්වා. ඉතින් මම වෙලි තනියම කියලා තියන්නත් බෑනේ. ඔන්න ඉතින් ඒක ආපහු පියාට ගේ ඇතුළට ගෙනල්ලා දුන්නා. මට ඔයාලට කියන්න මගේ හැරෙන දෙයක් තියෙනවා. ඇත්තටම මේ නත්තල් ගහ අපේ පුංචි දෝනියට ගෙනත් දෙන්න විශේෂ හේතුවක් තියෙනවා. නත්තල් ගහ ටීවීකින් දකින වෙලාවල් වලට එයාට ඒ ගැන පුදුම කුතුහලයක් තමයි තිබුණේ. මගෙන් ඉතින් නිතරම
අපි දකින්න වෙලාවල් වලට අහනවා. මොකක්ද ඒ ගහක් තියෙන්නේ? ඒකේ මොනවද අර ඉල්ලලා තියෙන්නේ? ඒ වගේම හැදෙනවද? ඒව ඇයි අපේ ගෙදර නැත්තේ? කොහෙද තියෙන්නේ? ඔය වගේ ප්‍රශ්න ගොඩායි ඉතින්. අන්න ඒ හින්දා අපි හිතුවා එයාට නත්තල් ගහක් හදන්නේ කොහොමද කියලා අත්දැකීමක් ලබා දෙන්න. ඒ වගේම තමයි එයාගේ බර්ත්ඩේ එකට අපිට එයාට gift එකක් දෙන්නත් බැරි වුණා. පහුගිය කාලේ රටේ තිබු වාතාවරණයත් එක්ක. ඉතින් දෙසැම්බර් මාසෙම තමයි එයාගේ උපන්දිනය ඉදිරියට තියෙන්නේ. ඉතින් ඒකටත් එක්ක හරියන්න ඔන්න ඉතින් අපිට තීරණය කරා එයාට නත්තල් ගහක් ගෙනත් දෙන්න කියලා. ඇත්තටම රූපකින් පෙන්වනවට වඩා එයාට ඒ අත්දැකීම ලබා දෙන්න පුළුවන් වුණ එකට අපිට ගොඩක් සතුටුයි. පුංචි දරුවන්ගේ හිත් මල් වගේ. මල් වැනි හිත්වලට හරි ආදරෙන් යහපත් දෙයකින් සතුටක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම සතුට. වගේම තමයි ආදරය, සතුට, සෙනෙහස බෙදා ගැනීම නත්තලි සැබෑ අරුත. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අදට ගිහින් එන්නම්. ගෙවෙන මේ නත්තල ඔයාලා හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලත් එළඹෙන අලුත් අවුරුද්ද යහපත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්නත් කියලා මම ප්‍රාර්ථනා කරනවා.